ඊයේ රෑ බං අපේ ගෑණි ෆ්‍රෙෂ් මීට් වගේක් කිල්ලුවා. ඉතින් බං මහරෑ ඔබට කරදර කරන්න බැරි හින්දා බං මම තනියෙන් ගිහලා කිරි ටිකක් දුවා ගන්න හැදුවේ. යකෝ ඔබ ඊයේ රෑ මගේ පට්ටියට ගිහින් කිරි ටිකක් දුවා ගන්නද? ඈ? යකෝ උඹට මම මොකෙක් වගේ පේනවද හරකෙක්ගෙන් ආතල් ගන්න. යකෝ උඹ එක දවසක් කිව්වනේ උඹේ වැස්සි හරි හීලයි කියලා. ඒකයි මම උඹටත් කියන්නේ තෝ තනියෙන් ගිහලා කිරි ටිකක් දුවා ගන්න හැදුවේ. උඹේ වැස්සි මාර හීලයි. කෙලියා පයින් පරම් මේ බලන් හක්ක නෑ. යකෝ තොට කිරි ටිකක් ඕන නම් මට කියන්න තිබ්බා. බලපංග තෝ කරපු අලගෙත්තරු වැඩේ. ඇයි බං මම මොකද්ද කළේ? යකෝ උඹ ඊයේ රෑ ගිහින් වැස්සිගෙන් නෙමෙයි කිරි දවලා තින්නේ. අලුතෙන් පට්ටියට දාපු වස්සගේ බිජ්ජෙන්. බිජ්ජද මිරිකලා තියෙන්නේ. නෑ වස්සගේ ඒවේ කොහොමද බඩු පාර ආතල්ලෝයි නයිස් වගේ නේ ගැරඩියෙක් කෑවා වගේ. ආතල් ඒවේ ඇත්තම කියන් ඔබට බඩු පාර වැදුනද? වැදුනා කියන්නේ මචං. ඇත්ත කියන් බොරුව දාන්න එපා. වැදුනද නැද්ද කියන්කෝ. වැදුනා කියන්නේ මචං. බොරුවක් බං කලේ මෙච්චර වෙලා බඩු පාර වැදුන්නේ නෑ. ඔය මට පොඩ්ඩක්වත් අඩු මාත් බොරුව බං කරේ මං හිතුවා මට විතරයි